හායි කොහොමද ඔයාලට අද මගේ බ්ලොග් එක තමයි චූටි බබාට shopping කරන්න ගියපු එක. ඇත්තටම කිව්වොත් shopping කරන්න විතරක් නෙමෙයි මේකට තව බ්ලොග් එකක් එකතු කරලා තියෙනවා. දිගටම බලාගෙන ඉන්නකෝ. එතකොට ඔයගලන්ට පුළුවන් බලාගන්න. ඉතින් ඔන්න අපි ආවා බබාට ඇඳුම් වගේක් ගන්න. ඉතින් උතන ලස්සන කාතුනක් තිබ්බා. ඒ වුණාට එයා චුට්ටක් බය වුණා ඒකට. ඔය තුනෙන් එකකටවත් අපිට එයාව නග ගන්න නම් හම්බුනේ නෑ. අර බෙයාස්ලා ඉන්න තැන බෙයා කිය කිය හිටියා කැරකි ඔය තුනෙන් එකකටවත් අපිට නග ගන්න හම්බුනේ නැහැ එයාව. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි අමාරුම වැඩේ තියෙන්නේ. ඇඳුම් ඉතින් තෝරන්න ගියාම පිස්සු හැදෙනවා. චූටි බබාලටත් එහෙමයි, ලොකු බබාලටත් එහෙමයි. හැමෝටම ඇඳුම් ගන්න ගියාම ඉතින් හරිම අමාරුයිනේ. තෝරලා තමයි ඉතින් අපි ගන්නෙ. හරියන එක බලලා ගන්නකොට ඉතින් සෑහෙන වෙලාවකුත් යනවා. ඉතින් නංගි මායි චූටි බබාට ඇඳුම් තෝරලා අන්තිමට අපි ටිකක් සිලෙක්ට් කරගත්තා. ඒ ටික අපි ගත්තා. ඊට පස්සේ ඉතින් අපිටත් මොනා හරි ගන්න එපායි. ඉතින් චූටි බබාට විතරක් නෙමෙයි චූටි බබාගේ පුංචිටයි අම්මටයි ඉතින් ගන්න උනා. ඔන්න බලන්නකෝ හැමදාම වගේ බාප්පට දඩයක් දාලා ඔක්කොටම කලින් ටෝයි එකක් අරගෙන. ඔන්න ඊට පස්සේ අපි ගියේ අපි දෙන්නට මොනා හරි ගන්න තමයි. හැබැයි ඉතින් අපි දෙන්නගේම ඔය අතේ තියෙන දෙකම අපි දෙන්න ගත්තේ නැහැ. වෙන ඒවා තමයි ගත්තේ. චූටි බබාට අලුත් යාළුවෙකුත් හම්බ වෙලා. ඉතින් අපි දැන් ඇඳුම් අරගෙන නම් ඉවරයි. ඊට පස්සේ අපි යන්න තමයි හැදුවේ. මට ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. අපි දැන් බලමු ඊළඟ දවසේ මොනවද අපි කරේ කියලා. ඔන්න ඉතින් මායි චූටි බබයි යනවා එයාගේ පුංචයි බාප්පයි ඉන්න තැනට. ටිකක් කළුවරයි නේද? ඔව් ඒ වෙලාවේ හවස 5ට වගේ වුණාට වෙනදාට වඩා ගොඩක් කළුවරයි. ඒ මොකද වහින්න හදපු හින්දා. අපි ඇත්තටම කිව්වොත් මෙතනට එන්න නෙමෙයි හිටියේ. අපි හැදුවේ චූටි බබාව එක්කෝ ප්ලේ ඒරියා එකකට එක්කන් යන්න නැත්නම් බීච් එකට එක්කන් යන්න. ඒ වුණාට වැස්ස වගේ හින්දා අපි බීච් නම් ගියේ නැහැ. මේගොල්ලෝ කිව්වා අපි මෙතනට එමු කියලා. මෙතන නම් චූටි බබාට සෙල්ලම් කරන්න නම් බැහැ. එතන පොඩ්ඩක් ලොකු බබාලා සෙල්ලම් කරන තැනක්. ඉතින් එයා ඒ වුණාට අක්කලා අයියලා දිහා බල හිටියා. මොකද එයා හරිම ආසයි චූටි අක්කලා අයියලාට හරිම ආසයි. ඔන්න ඉතින් අපි ඕඩර් කරපු කෑම ටික නම් ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. චූටි බබා කන හැටි පේනවද? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම. එයා ඉතින් කනවට වඩා හලනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දෙවැනි දවසේ ගෙවිලා ගියේ. දැන් ඉතින් අපිට යන්න වෙලාව හරි. ඔතනත් ඉතින් චූටි බබාලා වගේක් හම්බ වෙලා එයා ඉතින් එතනින් හෙල්ලෙන්නේවත් නැතුව ඉන්නවා. ඒ වෙලාවේ හොඳටම වැස්ස පටන් ගත්තා. අපි ඉතින් චුට්ටක් යන්නේ නැතුව හිටියා වැස්ස අඩු කරයි කියලා. ඒ වුණාට වැස්ස නම් අඩු කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ගෙදර යන්න ලෑස්ති වුණා. හරි එහෙනම් ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.